ජීවිතෙම වෙනස් කරන තීරණයක තෝරා ගැනීමක්. ස්ටුඩන්ට් වීසා එකක් කියන්නේ නිකම්ම රට මාරු කරන අවසරයක් නෙමෙයි. ඒක හීනයක්. අධ්‍යාපනයක් රැකියාවක් කරන, සමහර විට රැකියාවක් අලුත් ජීවිතයක් කරන ගමනක පළමු පියවර. හැබැයි ලෝකේ රටවල් ගොඩක් අතරින් ඔයාගේ සල්ලිවලට, අධ්‍යාපනයට, අනාගතයට ගැළපෙන හරිම රට තෝරගන්න එක තමයි අමාරුම තීරණය. ඉතින් තාමත් මේ තෝරා ගැනීම අතර දෝලණය වෙන ඔයාට ඕන ලොකුම උදව්ව අරන් අපි ආව අදත් අලුත්ම වීඩියෝ එකකින්. සමීක්ෂණ වාර්තා බොහොමයක් අධ්‍යයනය කරමින් කැටි කරගත්ත මේ විස්තරවල අර්ථවත් අවසානය තෙක්ම රැඳෙන්න කියලා ආරාධනා කරනවා ඔයාලා සියලුම දෙනාට. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අපේ මේ ගමනේ පළමු නැවතුම වෙන්නේ ජර්මනිය. අඩු වියදමකින් හොඳ අධ්‍යාපනයක් ගන්නත්, ඉගෙනගෙන ඉවරුණාට පස්සේ හොඳ අනාගතයක් හදාගන්නත් බලාගෙන ඉන්න ශ්‍රී ලාංකික ඔබට ජර්මනිය කියන්නේ අහක දාන්න බැරි තේරීමක්. මොකද ජර්මනියේ රාජ්‍ය විශ්වවිද්‍යාල බොහොමයක ටියුෂන් ෆීස් අය කරන්නේ නැහැ. හැබැයි හැම විශ්වවිද්‍යාලයක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ කියලා හිතන්නත් එපා. සමහර ප්‍රාන්තවල සහ විශ්වවිද්‍යාලවල විදේශීය සිසුන්ගෙන් ගාස්තු අය කරනවා. ඉතින් ලංකාවේ ඉඳන් ජර්මනියට ස්ටුඩන්ට් වීසා එකක් ගන්න නම් මුලින්ම පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඇතුළත් වීමේ ලිපියක් ලබා ගන්න ඕනේ. ඒත් එක්ක අධ්‍යාපන සහතික, භාෂා දැනුම තහවුරු කරන ලේඛන වගේම එහි ජීවත් වෙන්න අවශ්‍ය මුදල් Tamanට තියෙනවා කියලා පෙන්වන්නත් වෙනවා. ඒ සඳහා සාමාන්‍යයෙන් බ්ලොක් account එක 2026 වසරට අවම වශයෙන් යුරෝ 11904ක් තැන්පත් කරලා තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. හැබැයි ජර්මනියේ වටිනාකම තියෙන්නේ ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවේ විතරක් නෙමෙයි. ඉගෙන ගන්න අතරේ නීත්‍යානුකූලව වැඩ කරන්නත් පුළුවන්. වසරකට සම්පූර්ණ වැඩ කරන දින 140ක් හෝ අර්ධ දින 280ක් දක්වා වැඩ කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම નિયમિત කොන්දේසි යටතේ සතියකට පැය 20ක් දක්වා වැඩ කරන්නත් පුළුවන්. තවත් හොඳම කාරණාවක් තමයි උපාධිය අතට ගත්තම ගමන එතනින් ඉවර වෙන්නේ නැති එක. සුදුසු රැකියාවක් හොයාගන්න තවත් මාස 18ක් ජර්මනිය රැඳී ඉන්න අවස්ථාව තියෙනවා. අද ඉගෙනගෙන හෙට ජීවිතේ ගොඩනගන්න කියන බලාපොරොත්තු වෙන රට යන්න හිතන කෙනෙක්ට ජර්මනිය කියන්නේ වියදම, අධ්‍යාපනය සහ අනාගතය කියන තුනම එක තරාදියක තියාගන්න පුළුවන් ඉතා වටිනා තේරීමක්. ඊළඟට අපි යන්නේ ශ්‍රී ලාංකික සිසුන් අතරත් නිතරම කතාබහට ලක්වෙන ඕස්ට්‍රේලියාව පැත්තට. ඉගෙනීම විතරක් නෙමෙයි, ඒ අතරේ තමන්ගේ වියදමට අතහිතක් කරගන්න වැඩ කරන්නත්, ඉගෙනගෙන ඉවරුණාට පස්සේ රැකියා ලෝකයට පාත බන්නත් බලාගෙන ඉන්න කෙනෙක්ට ඕස්ට්‍රේලියාව කියන්නේ හිතලා බලන්න වටිනා තේරීමක්. ලංකාවේ ඉඳන් ස්ටුඩන්ට් වීසා එකකට යන්න නම් මුලින්ම පිළිගත් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට ඇතුළත් වෙලා confirmation of enrollment එක ලබා ගන්න ඕනේ. ඊට පස්සේ තමන් ඇත්තටම ඉගෙන ගැනීමේ අරමුණෙන් ඕස්ට්‍රේලියාවට යනවා කියලා පෙන්වන genuine student අවශ්‍යතාව සපුරන්නත්, අධ්‍යාපන සුදුසුකම්, අවශ්‍ය භාෂා දැනුම සහ තමන්ගේ වියදම් දරා ගන්න පුළුවන් බවට සාක්ෂි ඉදිරිපත් කරන්නත් වෙනවා. තනි සිසුවෙකුට ජීවන වියදම් සඳහා දැනට අවම වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 29710ක් තිබෙන බව පෙන්වන්න වෙනවා. ඒකට අමතරව පාඨමාලා ගාස්තු සහ ගමන් වියදම් වගේ දේවලුත් සලකා බලනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලයට overseas student health cover කියන සෞඛ්‍ය රක්ෂණයත් අවශ්‍ය වෙනවා. ඕස්ට්‍රේලියාවේ තවත් ආකර්ශනීය පැත්තක් තමයි ඉගෙන ගන්න අතරේ වැඩ කරන්න ලැබෙන අවස්ථාව. පාඨමාලාව පැවැත්වෙන කාලේ සාමාන්‍යයෙන් සති 2කට පැය 48ක් දක්වා වැඩ කරන්න පුළුවන්. ඒ නිසා අධ්‍යාපනයත් එක්කම රැකියා අත්දැකීමක් එකතු කරගන්නත් මේ ගමනින් ඉඩක් ලැබෙනවා. හැබැයි කතාව එතනින් ඉවර නැහැ. සුදුසු ඕස්ට්‍රේලියානු උපාධියක් අවසන් කරන අයට ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා යටතේ ක්වොලිෆිකේෂන් එක අනුව බොහෝ දුරට තවත් අවුරුදු 2-3ක් අතර කාලයක් ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන වැඩ කරන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ යුරෝපයේ පුංචි රටක් වුණත් අධ්‍යාපනයේ ලෝකයේ ලොකු නමක් හදාගෙන තියෙන නෙදර්ලන්ඩ්ස් පැත්තට. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න කැමති ශ්‍රී ලාංකීය සිසුවෙකුට මේ රටේ තියෙන ලොකු වාසියක් තමයි විදේශීය සිසුන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන පාඨමාලා විශාල ප්‍රමාණයක් තිබීම. ඒ නිසා අලුත් රටකට ගියත් භාෂාව නිසාම අධ්‍යාපනය අතරමඟ නතර කරගන්න වෙන අවදානම ටිකක් අඩු කරගන්න පුළුවන්. ලංකාවේ ඉඳන් ස්ටුඩන්ට් වීසා එකට යන්න නම් මුලින්ම නෙදර්ලන්ඩ් ආගමන අධිකාරිය පිළිගත් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට ඇතුළත් වෙන්න ඕනේ. විශේෂත්වය තමයි ඉගෙනීමට අදාළ රෙසිඩන්ස් පර්මිට් එකට අයදුම් කරන්නේ සාමාන්‍ය ශිෂ්‍යයා තනියම නෙමෙයි. ඔයාව බාරගත් අධ්‍යාපන ආයතනය තමයි ඒ අයදුම්පත ඉදිරිපත් කරන්නේ. ඒත් එක්කම Tamanට ජීවත් වෙන්න අවශ්‍ය මුදල්
තියෙනවා කියලත් පෙන්වන්න වෙනවා. 2026 විශ්වවිද්‍යාල සිසුවෙකුට ඒ සඳහා මාසයකට ආවම වශයෙන් යූරෝ 1130 සත 77ක් ගණනය කරනවා. හැබැයි ඇත්ත ජීවන වියදම නගරය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මාසයකට යූරෝ 17 1500ත් අතර යන්න පුළුවන්. ඒ නිසා නෙදර්ලන්ඩ් කියන්නේ හීනය ලස්සන වුණත් ඒ හීනයට ගැලපෙන අයවැයක් කලින්ම හදා ගන්න ඕන රටක්. ඉගෙන ගන්න අතරේ වැඩ කරන්නත් අවස්ථාව තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාව වගේ යුරෝපා සංගමයෙන් පිටත රටක සිසුවෙකුට රැකියාවක් කරනවා නම් සේවා යෝජකයා වර්ක් පර්මිට් එකක් ලබා ගන්න ඕනේ. එතකොට සතියකට උපරිම පැය 16ක් වැඩ කරන්න පුළුවන්. නැත්තම් ජුනි ජූලි අගෝස්තු මාසවල පූර්ණ කාලීනව වැඩ කරන විකල්පය තෝරගන්නත් පුළුවන්. ඒ වගේම සුදුසු නෙදර්ලන්ඩ් උපාධියක් අවසන් කළ කෙනෙක්ට ඔරියන්ටේෂන් ඉයර් කියන අවුරුද්දක කාලයක් ලබාගෙන රැකියාවක් හොයන්න හෝ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් යුරෝපයේ ඉඳගෙන ජාත්‍යන්තර වටිනාකමක් තියෙන අධ්‍යාපනයක් ගන්නත් ඉගෙනීමෙන් පස්සේ වෘත්තීය ජීවිතයට තවත් දොරක් විවෘත කරගන්නත් හිතන කෙනෙක්ට නෙදර්ලන්ඩ් කියන්නේ සිටියේ මේ පුංචි රටක් වුණත් අනාගතයේ දිහා බලද්දී ලොකු අවස්ථා තියෙන තේරීමක්. අපේ මේ ගමනේ අවසාන නවාතන වෙන්නේ කැනඩාව. ලෝකේ නන්දෙසින් ආපු මිනිස්සු එකම සමාජයක ජීවත් වෙන උසස් අධ්‍යාපනයට වගේම අලුත් ජීවිතයක් ගොඩනගා ගන්නත් බොහෝ දෙනා හීන දකින රටක් තමයි කැනඩාව කියන්නේ. ඉතින් ලංකාවේ ඉඳන් ස්ටුඩන්ට් වීසා එකකට යන්න නම් මුලින්ම කැනඩා රජය පිළිගත් අධ්‍යාපන ආයතනයකින් ඇතුළත් වීමේ ලිපියක් ලබා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් වීසා කියලා කිව්වත් එහි ඉගෙන ගන්න ප්‍රධාන අවසරය තමයි ස්ටඩි පර්මිට් එක. ඒකට අයදුම් කරනකොට අධ්‍යාපන ගාස්තු, ජීවන වියදම් සහ ගමන් වියදම් දරා ගන්න තරම් මුදල් Tamanට තියෙනවා කියලා පෙන්වන්නත් වෙනවා. ඒ නිසා කැනඩා හීනයක් දකින්න කලින් ඒ හීනයට ගැලපෙන අයවැයක් හදාගන්න එකත් අනිවාර්යයි. හැබැයි කැනඩාවේ වාසිය තියෙන්නේ ඉගෙනීමට විතරක් නෙමෙයි. අවශ්‍ය කොන්දේසි සපුරන සිසුවෙකුට ඉගෙන ගන්න අතරේ සතියකට පැය 24ක් දක්වා වැඩ කරන්න පුළුවන්. නිල නිවාඩු කාලවලදී ඊට වඩා වැඩි වේලාවක් වැඩ කරන්නත් අවස්ථාව තියෙනවා. ඒත් මේ ගමනේ වැදගත්ම තීරණේ තියෙන්නේ පාඨමාලාව තෝරන තැන. මොකද හැම පාඨමාලාවක්ම ඉවර කරා කියලා පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එකක් ලැබෙන්නේ නැහැ. සුදුසු පාඨමාලාවක් හරි විදිහට තෝරගත්තොත් ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ අවුරුදු 3ක් දක්වා වැඩ කරන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා කැනඩාව කියන්නේ හිමෙන් වැහුණු ලස්සන රටක් විතරක් නෙමෙයි. හරි පාඨමාලාවක්, හරි සැලසුමක්, හරි තීරණයක් එක්ක ගියොත් ඉගෙනීමෙන් පටන්ගෙන වෘත්තීය ජීවිතයක් දක්වාම තමන්ගේ ගමන දිගටම ගෙනියන්න පුළුවන් තැනක්. අපි දැන් ඇවිත් ඉන්නේ ස්ටුඩන්ට් වීසා හීනය වෙනුවෙන් රටක් හොයාගෙන ගිය ගමනේ අවසාන කඩයිමට. හැබැයි මතක තියාගන්න, හොඳම රට කියන්නේ හැමෝම යන රට නෙමෙයි. ඔයාගේ හීනවලට හරියටම ගැලපෙන රට. ඒ නිසා තීරණය ගන්න කලින් හොඳට හොයන්න, හොඳට සැලසුම් කරන්න. මොකද අද ගන්න එක හරි තීරණයක් හෙට ඔයාගේ ජීවිත කතාවේ ලස්සනම පරිච්ඡේදය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාගේ ජීවිතේ වැදගත් තීරණවලට ප්‍රයෝජනවත් වන වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අමතක නොකර ඔයාගේ අදහසත් කමෙන්ට් එකකින් කියාගෙන යන්න. එහෙනම් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.